ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? ඇයි අපි ඉංග්‍රීසි කතා කරද්දී ලියද්දී එච්චර පැකිලෙන්නේ කියලා? අපි හරියටම සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යනකොට තමයි ඔක්කොම අවුල් වෙන්නේ. මම තේ බිව්වා කියන එක I tea drank කියලා කියද්දී ඒක අහන කෙනාට තේරුණාට ඇත්තම ඉංග්‍රීසි රටාව නෙවෙයි ඒක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ඉංග්‍රීසි කතා කරන විම වෙනස් කරන බොහොම සරල ඒ වගේම පවර්ෆුල් රහසක්. අද ඉඳන් ඉංග්‍රීසි ඔයාලගේ අතේ. ඒ වගේම මේ ගමන තනියම නෙවෙයි. ඔයාලට ඉංග්‍රීසි ප්‍රායෝගිකව පුරුදු වෙන්න, ඔයාගේ වැරදි ඒ වෙලාවෙම පෙන්වලා දෙන, ඔයාගේ පෞද්ගලික ඉංග්‍රීසි ටියුටර් විදිහට ඉංග්ලිෂ් මීට් ඇප් එක ගැනත් අද මම ඔයාලට කියන්න යන්නේ. ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. අපි හිතමු ඔයා දවසක් උදේ වැඩට යනවා. බස් එකේ ඉඳගෙන ඉද්දී ඔයාට ඔයාගේ ඉංග්‍රීසි ගැන පොඩි බයක් දැනෙනවා. ඒක නැති කරගන්න නම් අපි අඩිතාලම හදන්න ඕනේ. ඉංග්‍රීසි වාක්‍යයක් කියන්නේ ගොඩනැගිල්ලක් වගේ. අඩිතාලම නැතුව ගොඩනැගිල්ලක් හදන්න බෑ නේද? ඕනෑම ඉංග්‍රීසි වාක්‍යයකට අනිවාර්යෙන්ම ඕන දෙයක් තියෙනවා. ඒක තමයි සබ්ජෙක්ට්, කවුද කරන්නේ, සහ verb, මොකක්ද කරන්නේ. අපි ගමු පැටර්න් එක. මම කියනවා someone sleeps. සරලයි නේද? someone තමයි subject, sleeps තමයි verb. අන්න ඒක තමයි සරලම වාක්‍යය. තව උදාහරණයක්. The bus arrived. බස් එක ආවා. හරිම ලීසි. දැන් අපි මේකට තව පොඩි දෙයක් එකතු කරමු. ඒ තමයි object. ඕක තමයි අපි දෙවනි පැටර්න් එක. subject plus verb plus object. හිතන්න අපේ අම්මා ගැන. mother cooked rice. මෙතන අම්මා වැඩේ කරන කෙනා. subject. උයනවා කියන එක ක්‍රියාව. verb. එතකොට මොකද්ද ඉන්නේ? බත්. object. බත් තමයි මෙතන බලපෑම ලබනදී. තව ලස්සන උදාහරණයක් ගමු. අපේ ක්‍රිකට් කොල්ලෝ. The cricketers won the match. ක්‍රිකට් ගහන කට්ටිය subject. දිනුවා verb. මොකද්ද දිනුවේ? match එක. object. දැන් ඔයාලට තේරෙනවා ඇති නේද? ඉංග්‍රීසි වලදී අපි මේ ක්‍රමය පාවිච්චි කරනවා කියලා. දැන් එනවා වැදගත්ම කොටස. සිංහලෙන් අපි කියනවා මම බත් කෑවා කියලා. ක්‍රියාව අවසානයට නේද එන්නේ. ඉංග්‍රීසි වලදී ඒක කරන්න ගියොත් I rice ate කියලා තමයි කියවෙන්නේ. අන්න එතනයි අපි වැරදි කරන්නේ. ඉංග්‍රීසි වල රත්තරන් රීතිය මේකයි. සබ්ජෙක්ට් එකට පස්සේ කිලින්ම verb එකෙන් ඕනි. ඒ කියන්නේ I ate rice. මතක තියාගන්න ක්‍රියාව කවදාවත් අවසානයට තියන්න එපා. ඊළඟට අපි බලමු ලියනකොට අපි කරන පොඩි වැරදි. කැපිටල් අකුරු. හැම තැනම ලොකු අකුරු දාන්න ඕනේ නැහැ. සරල රීති ටිකක් තියෙනවා. 1. හැම වාක්‍යයකම පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. 2. I කියන වචනය. ඒ කියන්නේ මම කියන එක වාක්‍යයේ කොතන තිබුණත් අනිවාර්යෙන් කැපිටල් වෙන්න ඕනේ. 3. නම් ගම්, දවස්, මාස. උදාහරණයකට ශ්‍රී ලංකා, මන්ඩේ, නිමල්. මේවා හැම තිස්සෙම ලොකු අකුරින් පටන් ගන්න. අන්තිමට පංචුවේෂන්. මේවා පාරක තියෙන ට්‍රැෆික් ලයිට්ස් වගේ. ෆුල් ස්ටොප් තියෙන්නේ කතාව ඉවරයි කියලා පෙන්වන්න. I am going to the junction. Question mark තියෙන්නේ ප්‍රශ්නයක් ඇහුවම. Where is the three-wheeler? Comma තියෙන්නේ විරාමයක් ගන්න. I bought mangoes, bananas and wood apple. අන්තිමට exclamation mark. මේක අපි පාවිච්චි කරන්නේ පුදුමයක් හෝ සතුටක් කියන්න. What a beautiful saree. ඉතින් යාළුවනේ අද ඉඳන් වාක්‍යයක් ලියද්දි හරි කියද්දි හරි මේ හතර ගැන හිතන්න. දැන් ඔයාට හිතෙයි මේ පාඩම මම කොහොමද තනියම ප්‍රැක්ටිස් කරන්න කියලා. අන්න එතනට තමයි ඉංග්ලිෂ් මීට් ඇප් එක උදව් වෙන්නේ. මේ ඇප් එකේ තියෙන සුවිශේෂී විශේෂාංගය තමයි AI ටියුටර්. ඔයාට ඕනෑම පාඩමක් මේ අද ඉගෙන ගත්ත සරල වාක්‍ය රටාවත් ඇතුළුව ටියුටර් කෙනෙක් එක්ක කතා කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා කතා කරනකොට ඔයා අතින් වෙන වැරදි ඒ වෙලාවෙම හයිලයිට් කරලා ඒවා නිවැරදි කරගන්න ආකාරය පැහැදිලි කරලා දෙන රිපෝට් එකක් ඔයාට ලැබෙනවා.
හරි මම දැන් ඉන්න ඉංගලිෂ්මේන්ට ඇපලිකේෂන් එක ඇතුළේ ලෙසන්ස් කියන ෆීච එක ලෙවල් 1 එක ඉන්නේ වට පලහ ස්ක්‍රෝල් කරදදි වලට බලාගන්න පල තුන්ගෙන් ලෙසන් එක තමයි අපි අද සාකච්ඡා කරපු බේසික් සෙන්ටෙන් ස්ට්‍රක්චර්ස් කියන්නේ මං එක කලික් කරන්න කලික්කාට පස්සේ වල බලාගන්න පුළන් මෙත නෝට් එක ඒවට වචන වාක්‍යවලට දර එක්සාම්පල් සේටික ඔක්කොම් මෙතන තියෙනවා මම මේ ඉන්න ඉංගලිෂ් ඔන්ලි කියන වර්ෂන් එක නෝට් එකේ වාට ඔන්න ඉංගලිෂ් ප්ලස් සිංහල කියන එකට යන්න පුළුවන් ඒකට ගියාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඒ ලෙසන් එකේ නෝට් එකම සිංහල වර්ෂන් එකෙන් තියෙනවා ඔයාලට ඉංග්‍රීසි එක අමාරු නම් මේ ඉංග්‍රීසි ප්ලස් සිංහල වර්ෂන් එක කියවන්න පුළුවන් වීඩියෝ එක බැලුවට පස්සේ නැත්තම් ඉංග්‍රීසි ඔන්ලි කෙනෙකු වුණත් පාවිච්චි කරනවා මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන මෙන්න මේක බලන්න කියලා මොකද හේතුව ඒතර ඔයාලා අමාරුවෙන් හරි මේකේ තියෙන සමහර වචන ඉගෙන ගන්න ලොකු try එකක් දෙනවා හරි ඔයාලා මේක කියවලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන mark as read කියන එක ක්ලික් කරලා complete කියලා දෙන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ AI discuss with AI tutor ගිහිල්ලා අපේ AI tutorත් එක්ක මේ lesson එක සාකච්ඡා කරන්න මම කියන්නම් මේ දෙකේ ටියුටර්ස්ලා දෙන්නගේ වෙනස මොකක්ද කියලා මෙතන ඉමාරා කියන ටියුටර් ගත්තොත් මෙයා ඉංග්‍රීසි වලින් විතරයි ඔයාලත් එක්ක කතා කරන නිසා ඔයාලට උත්තර දෙන්න ඉංග්‍රීසි වලින් විතරයි ෂයාන් කියන ටියුටර් ගත්තොත් එයා ඉංග්‍රීසි වලින්මයි සිංහල වලින් දෙකෙන්ම ඔයාලට සපෝට් එක දෙනවා මම දැනට මෙන්න මේ ෂයාන් කියන ටියුටර් තෝරගන්න ගිහිල්ලා මෙතන මේ ලෙසන් එකම ස්ටාර්ට් ලයිව් සෙෂන් දෙන්න Aibowan Kasun, welcome to our English lesson. Today we are going to talk about basic sentence structure. ඒ කියන්නේ English sentences හරි විදිහට හදන්නේ කොහොමද කියලා. Ready ද පටන් ගන්න? Let's start. Can you tell me what a simple sentence is? සරල වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා explain කරන්න පුළුවන්ද? හරි මම මේකට උත්තරයක් දෙන්නම්. මමත් එලොකොට දන්නේ නැති විදිහට අපි බලමු කොහොමද නිකන් conversation එක අරයි යන්නේ කියලා. Yes, for a simple sentence we need to have a subject and a verb. Perfect! Exactly! ඔයා කිව්වා වගේ every complete sentence needs a subject and a verb. Simple sentence එකකට subject එකයි verb එකයි තියෙන්න ඕනේ. Can you give me an example? උදාහරණයක් දෙන්න පුළුවන්ද? I went to school. Yes, that's great. I is the subject and went is the verb and to school is the object. ඔයා දන්නවද සිංහල වලදී අපි ගොඩක් වෙලාවට verb එක අන්තිමට දාන්නේ. But in English the verb come right after the subject. ඒක ටිකක් මතක තියාගන්න ඕනේ. Okay, let's talk about capitalization now. Do you know when we need to use capital letters in English? අපි capital අකුරු පාවිච්චි කරන්න ඕනේ කවදාද? අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් AI ටියුටර්ත් එක්ක මේක දිගටම ඩිස්කස් කරගෙන යන්න. ඒතර යා ලෙසන් එක ගැන කතා කරයි ඔයාලට එක්සැම්පල්ස් ඩිස්කස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මේ AI ටියුටර්ත් එක්ක ඔයාලට කරන්න පුළුවන්. මම බෑක් ගිහිල්ලා ආයෙත් ලෙසන් එකට යන්නම්. මම අතන මේ ඉන ලෙසන් කියන ෆීචර් එකේ මේ ඇප්ලිකේෂන් එකේ තියෙන එක ෆීචර් එකක් විතරයි මේ ඊට අමතරව ගොඩක් මෙතන ෆීචර්ස් තියෙනවා. ඔයාලට ඒවටත් ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. ඉංගලිෂ්මේට් ඇප් එකේ සම්පූර්ණ හැකියාවන් ගැන සහ මේ ඇප් එක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ ලින්ක් එක දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම බලන්න. ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඊළඟ මට්ටමට අරන් යන්න අදම ඉංගලිෂ්මේට් එක්ක එකතු වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. මතක් කරලම අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම යාළුවෝ එක්කත් මේක ෂෙයා කරන්න.